අද අපි යනවා වන් ඩේ ට්‍රිප් එක. වන් ඩේ කිව්වට අද ගිහිල්ලා හෙට එන එක. අද අපි යන්නේ පෝලන්ඩ් වල තියෙන තව සිටි එකක් බලන්න. ඒ තමයි මොකද? ගඩාස්ක්. ගඩාස්ක්. ඒක සී සයිඩ් එකට වෙන්න තියෙන සිටි එකක්. ඉතින් අපි දෙන්නම කොහොමද කියලා ඒ සිටි එකත් අනෙක් සිටි වගේම කොහොමද කියලා ලස්සනද කියලා ඕල්ඩ් ටවුන් එකටත් යන. දැන් වෙලා උදේ 6යි. තාම යනවා. ට්‍රේන් එකේ තමයි මේ පාරත් ඉතින් යන්නේ. මෙහෙන් නේද යන්නේ? මෙහෙන්? යා. අබු මෙහෙන් දන්නේ නැහැනේ ගොඩක් රවුම කරගෙන මේ එන්නේ. යා. හතර තියෙන්නේ. දැන් 6:00මාරට වන්නේ. පැය භාග විතර කලින් එන්නේ. ट्रिप पे हम पटांगा में मेथड minuty za opóźnienie przepraszamy. Zapraszamy do zakupu napojów i przekąsek w automatach znajdujących się w wagonie numer 13. Następna stacja Malbork. මේ ගමේ බයිසිකල් ට්‍රැක් එක. ඒකත් නේ. හැබැයි නන්නේ මැෂින් නේ. අනේ මන්ද. අපි දැන් අනිත් ගඩාන බලන්න කොහෙන්ද එළියට යන්නේ කියලා තාම හොයනවා. තාම ඕල්ඩ් ටවුන් එක නෙමෙයි. දෙදා සිසිපයි 7:07. ඒ අලුත් ලව් එකක් මේ ළඟදී. එන මේ පරණ ලව්ත් තියෙනවා. දෙදා සිසිපයි 7. පරණ කියන්නේ මලකඩ කාච්චේවත්. මලකඩ කකුල.
මරි චාමින්න මේක තමයි මං හිතන්නේ නම. කොහෙන්ද දැන්? එක්කිනාට වගේ යන්න පුළුවන්. ඔව්. නේ අර අරගේ වගේද ගන්න. මේ කැරකිලා යන්න දෙන්නේ නැහැ. නෑ නෝකා. මේ මොකද්ද මේ අම්බුලු ආවා වගේ. Don't fall. චිත්‍රයක් වගේ නේ? එකට මේ තියෙන්නේ. අපි අවිලා තියෙන්නේ ගඩාන්ස් වල සෙන්ට් මේරිස් බැසිලිකා වලට. ඒ කියන්නේ ඒක චර්ච් එකක්. ඒක දැන් මේ උඩටම අපිට නගින්න පුළුවන්. ටිකට් එකක් ගන්න ඕනේ එක්කෙනෙකුට ස්රොත 20යි. එතකොට ෆුල් view එකක් මුළු සිටි එකේම බලා ගන්න පුළුවන්. හෝට් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් චර්ච් එක ඇතුළට එන්න. මේ උඩට එන්න අපිට මේ ස්රොත 20ක ටිකට් එකක් ගන්න ඕනේ. So, es geht los. Gut getimed. ගොඩක් තියෙන මේ දින ඕල් ටවුන් එක පේන්නේ නේ මේ වටේම. වැස්සක් ඉන්නේ. ගොඩක් කිව්. දැන් අපේ ක්ලිප් එකට පොඩි බාධාවක් ඉන්න වෙලා වැහි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මොකද වැස්ස පායනකම් ඉන්නවා. මං හිතන්නේ මේක හැබැයි පායයි කියලාද. පෙන්නන්න ඒගලට මම කියන්න. මේ මෙතන පාලමක් තියෙනවා නේ. මෙතන මොකද මේකට කියන්නේ?
පාරක්ද? දැන් මේ පාලම විනාඩි 25කට සැරයක් මේ අරනවයි වැහෙනවයි. ඒ කියන්නේ මිනිස්සුන්ට පාලමෙන් එහාට යන්න පුළුවන් විනාඩි 25ක්. ඊට පස්සේ මේ ෂිප් වලට යන්න ආපහු පාලම මේ ඉස්සනවා. ඒක විනාඩි 25ක් විතර එහෙම තියෙනවානේ. අර හරිම වැඩි තත්ත්වයක් වුණා තැනම ඉක්මනට යන්න හරි එන්න. ෂිප් මේ හරි සෝඩෙක් මියුසියම් එකක් නේ. මේ ෂිප් එකට නගින්නත් පුළුවන්. ඒ වගේම මියුසියම් එකක් තියෙනවා. ඒ දෙකම බලන්න පුළුවන්. ටිකට් ගන්න ඕනේ. නැවට යන්න විතරක් ටිකට් එක ස්රෝති එක්කෙනෙකුට 23ක් ගියා. දෙකටම යනවා නම් මියුසියම් එකටයි නැවටයි 39යි. 9යි. මියුසියම් එක තියෙන්නේ ඉතින් නැව් ගන්නමයිනේ. මේක තියෙන්නේ මේ රූට් එකෙන් තමයි ගන්න. දැන් අපි යන්නේ. මේ දෙස්සනවා. මේ දැන් කොහෙද මේ ඉන්නේ සිටි? ආවද මේ ගලන් වලින් කරන්නේ මරවද චෙක් කරනවා මොකක්ද? ඉතින් බලන්න දෙන්නේ අපේ ඇලවෙනවද දැන්? ඔව් ඉතින්. Charcoal. මේකට තමයි මේ දාලා තින් ගල්ලන්. මේවෙන් තමයි පව එක ඉන්නේ. ඉතින් මේ ගල්ලන් උදාන දැන්. මේ දැන් මූලදී මේවා ගල්නගුරු වලින් තමයි දෙකලා තින්නේ නේ. ඔව්. කරගන්නේ ඇයි? නෑ නෑ මං කියන්නේ ඒක. ඇයි ඉතින් අර හැමදාම මොකක් හරි එකක් ගිහිල්ලා තියෙනවනේ. What? මේක තමයි හලෝ හරි පාලන මැදිරිය නේද? ඈ? හරි. මේ මොනවාද? ෆස්ට් ටයිම් නේද ෆ්‍රෙෂ් ඇපල් ගෙඩියක් කන්නේ? මෙයා පොළු ගහලා කැඩුවා. මේකෙන්ද ගෙඩුවේ? අර කඩුවා. අනේ අර ගමු. බෑ මේ එකකින් ඇති. දැන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ අපි අද නවතින තැන. මෙන්න මේක. බලමු කොහොමද කියලා. යන දන්නවා තියෙනවා. Hi.
යන්නේ පෝලන්ඩ් වල බීච් එක බලන්න. මේ තියෙන්නේ පාර. ඔය බලන්න කොහමද පෝලන්ඩ් බීච් එක. පළවෙනි පාරට හරියද මුහුදක් දැක්කේ? නෑ නෑ පෝලන්ඩ් වල මුහුදක්. ඔව්. ලංකාවේ වගේ රට වටේ මුහුද නෑ. පොඩි ඒරියා එකක් තියෙනවා. ලංකාවේ මුහුද තරම් ලස්සනක් නැති වෙයි. මට හිතෙන්නේ මේ දොරහන් නැහැ වගේ කියලා. මුහුද සිංහල ඉන්නවා. නෑ අපි වගේ ඇවිල්ලා බෑ. මේ ඩොල්ෆින්ලා ඉන්නවද? මේකද මේ මුහුද රැල්ල තියෙනවද දන්නේ නැහැ. මේක නිකන් පොඩක් මුහුද කිව්වට කොළඹ වගේනේ. මේ කොළඹ වගේනේ. මාවත් එක වීඩියෝ කරන්න. මේ දැක්කද හැරෙනවා? ඒට යන්න එපා. හයි අපේ ගඩාන්ස් වල ට්‍රිප් එක ඉවරයි. අපි ගෙදර යනවා. ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. බයි.